Good morning ඔයාලා හැමෝටම. ඉතින් අද උදේ පාන්දර පුංචි වීඩියෝ එකක් අරන් ආවා. පාන්දරමත් නේ දැන් නම් වෙලාව 5:00 විතර ඇති. ඉතින් ටිකක් විතර එළිය වැටලා තියෙන්නේ. ඉතින් අද ටිකක් නැගිටින්න පරක් වුණා. ඉතින් බබාට ඉස්කෝලේ යන්න ඕන. ඉතින් විතර වැඩ කරන්න තියෙනවා. ඔන්න යාන්තම් එළිය වැටලා තියෙන්නේ. දැන් ඉතින් එහෙනම් අපි ගිහිල්ලා උදේට උයලා ගෙදර වැඩ කරමු. මම පුංචි වීඩියෝ එකක් අරන් ආවා. තාත් එක්ක ලයින් එක ආදරණීය ඉල්ලීමක් කරනවා. ඉතින් යාළුවනේ අද උදේ පාන්දර නම් මම මාළු හොද්දක් හදලා පොල් සම්බෝලයක් තමයි හදාගත්තේ. ඉතින් ඒක හොඳටම ඇති කියලා හිතුණා. මොකද එක මාළුව හරි කමක් නැහැ රසට තිබ්බොත් නම් හිතේ සතුටක් තියෙනවා නම් ඒක ආසාවෙන් කන්න පුළුවන් නිසා ගලේ අඹරු පොල් සම්බෝලයක් එක්ක රස මාළු හොද්දක් තමයි මම උදේට හදාගත්තේ. මොකද බබාලත් මොන්ඩිසෝරි යනකොට කෑම අරන් යන්නේ නැති නිසා. හරිම සතුටින් නැගිටලා උදේ පාන්දරම ගෙදර වැඩ ටිකක් ඉවර කරගෙන මම වීඩියෝ එකක් කරන්න කියලා තමයි ගත්තේ. ඒ වුණාට වීඩියෝ එක නම් කරා. උනාට මේකට වොයිස් දානකොට නම් ඉතින් ඒ වීඩියෝ එක කරනකොට තිබ්බ සතුට නම් මගේ හිතේ තිබ්බේ නැහැ. මොකද මම ගොඩක් ලොකු වේදනාවකින් දුකකින් ඉන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට වීඩියෝ එක බලනකොට තේරෙයි සමහරක් විට. ඉතින් මම ඔයගොල්ලන්ට මොකද්ද කියලා ඒක කියන්නම්. තව ටිකක් කොහොම යඳිලා ඉන්නකෝ. ඉතින් මම මේ බබාලා දෙන්නව මොන්ඩිසෝරි යන්න ලෑස්ති කරන්න තමයි හදන්නේ. මොකද ගෙදර වැඩ ඉවර කරාට ඒ දෙන්නව ලෑස්ති කරනවා කියන එකම පාන්දරට නම් මට ලොකු යුද්ධයක්. මොකද බබාලා දෙන්නෙක් නේ. ඒ නිසා දෙන්නම එකපාර ලෑස්ති කරන්න ඕන. දෙන්නගේ රණ්ඩු බේරන්න ඕන. ඉතින් ප්‍රශ්න ගොඩාක් එක තමයි උදේ පාන්දරට ඉතින් මම මෙයාලව ලෑස්ති කරලා මොන්ඩිසෝරි යවන්නේ. ඒත් ඉතින් මම මේ හැම දෙයක්ම කරන්නේ හරිම ආසාවෙන්. මොකද මට ගොඩාක් කාලයක් බබාලා නැතුව ඉඳලා හම්බෙච්ච බබාලා දෙන්න නිසා මොන ප්‍රශ්නාවක් මොන කරදර බාධකාවක් මම මේ දෙන්නගේ වැඩ කරන්න නම් ඇත්තටම ගොඩාක් සතුටින් ගොඩාක් ආසාවෙන්. ඔයාලා දන්නව ඇතිනේ ඉතින් අපි කාට හරි බැඳීමක් ඇති කරගන්නවා කියන්නේම ඒ බැඳීමත් එක්කම අනිවාර්යයෙන්ම වේදනාවක් ඇති වෙනවා කියන එකනේ. ඒක මිනිස්සෙකුට වෙන්න පුළුවන්, සතෙකුට වෙන්න පුළුවන්, මොකක් හරි භාණ්ඩයකට වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම අපි ආසාවත් එක්කම බැඳෙනවා කියන්නේ ඉතින් මහා ලොකු වේදනාවක්. ඉතින් ඒක වේදනාවක් කියලා මට අදත් හොඳටම තේරුණා. මමත් පුදුම විදිහට කලකිරලා ඉන්නේ. ඉතින් මටත් හිතා ගන්න බෑ ඇයි එහෙම උනේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කොච්චර දේශනා කරත් බැඳීම් වලින් තොර වෙන්න ඕනේ කියලා. ඒ වුණාට ඒ දේවල් දැනත් අපි හරි බොළඳ විදිහටම අපි ආස දේවල් වලට අපි ආදරය කරන දේවල් වලට ගොඩාක් ආදරෙන් බැඳෙනවා. ඉතින් ඒ දේවල් අපිට නැති වෙනකොට අපිව දාලා යනකොට නම් පුදුමාතරම් වේදනාවක් තමයි ඇති වෙන්නේ. දැන් මොන්ඩිසෝරියට යන්නේ. අපි මොන්ඩිසෝරියට යන්න හදන්නේ. මා මොන්ඩිසෝරියට යන්න හදන්නේ. අපි යන් ගින් එන්නද? ගින් එන්න බෑ. අතම මනිත් එකක් කරන් දෙනාද? ඔව්. අනේ අත වරින් එකක් කරන්නේ නේද? එහෙනම් ගිහින් එන්න දෙන්නව දාලා. මං අද බබාලා දෙන්නා මොන්ඩිසෝරි දාලා එනකොට ඉතින් ටිකක් පරක් වුණා. මොකද අපේ ලොකු බබා ගොඩක් අඬන්න ගත්තා. එයාට මොන්ඩිසෝරියේ ඉන්න බෑයි කියලා. ඉතින් ඊට පස්සේ මම පැයක් එකමාරක් විතර මොන්ඩිසෝරියේ ඉඳලා තමයි ආපහු ගෙදර ආවේ. එනකොට ඉතින් හොඳටම දවල් වෙලා තිබ්බා. ගෙදර වැඩත් ගොඩාක් තිබ්බ නිසා ඉතින් ඇත්තට මම මේ වැඩ ටික කරන්න තමයි ලෑස්තිනේ. මොකද මම වැඩ ටික කරේ නැත්තම් අවස් වෙනකොට මේ වහපව මටමනේ එකතු වෙන්න. ඉතින් ගෙදරදි ගොඩාක් තිබ්බා. මහත්තයා අනුරාධපුරේ ගිහිල්ලා එයාගේ ඇඳුම් බබාලාගේ ඇඳුම් ගොඩකුත් තිබ්බා. තව ගෙවල් මිදුල් අතු ගන්න තිබ්බා. ඉතින් ඒ සේරමත් එක්ක නිසා මම වැඩවලටම හිර වෙලා හිටියේ ඒ වෙලාවේ. ඉතින් මටත් හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා. අපේ ගෙදර ඔයාලට මතක ඇතිනේ ළමයි මේ කුරුළු පැටියෙක් හිටියා. ඉතින් ඒ වුණාට මම ගෙදර වැඩ කරලා සේරම කරලා ඉතින් ගේ ඇතුළට ඇවිල්ලා බලනකොටත් කුරුළු පැටියා ගේ ඇතුලේ හිටියා. ඒ වුණාට ටික වෙලාවක් ඉඳලා බලනකොට ඉතින් මටත් හිතා ගන්න බෑ එයාට විච් දෙයක් නැහැ. ඉතින් එයා සමහරක් විට අවසානෙටම මාත් එක්ක මේ ගත්ත වීඩියෝ එකේ වෙන්නේ නැති එයා ඉන්නවා ඇති. ඉතින් ඇත්තටම මට හිතා ගන්න බෑ එයාට මොකක්ද උනේ. එයාට එක්ක පූසෙක් හරි සතෙක් හරි ඇවිල්ලා එයාව කෑවද නැත්නම් එයාට හොඳට පියාඹන්න තිබ්බ නිසා එයා දොරවල් අරලා තිබ්බ වෙලාවේ පියාඹලා එළියට ගියාද. ඉතින් මට මොනවත්ම හිතා ගන්න බෑ. පුදුම විදියට මං හැම තැනම හෙව්වට ඉතින් මට එයාව හොයාගන්න බැරි වුණා. ඉතින් පුදුම වේදනාවක් තියෙන. ඉතින් එයා විතරක් නෙමෙයි. ඉතින් අර මගේ ලේම් පැටියෙක් මං ඇති කරා. ඒ ලේම් පැටියක් දැන් දවස් 4ක් විතර තිස්සේ එන්නේ නැහැ. වෙනදා නම් ඉතින්
එයා දවසට එකපාරක් හරි බලන්න මෙයා හැමතිස්සෙම ආවා. ඉතින් ඒ වුණාට දැන් දවස් 4-5 තිස්සේ එයා දවසට එකපාරක්වත් අඩුමතරමේ එන්නේ නැහැ. මේ මන්දිවට මට යාව නිකන් මේ අහල පහල යාව දකින්නවත් නැහැ. ඉතින් මට හිතා ගන්න බෑ යාට මොකද්ද උනේ කියලා. පුදුම විදියට මේ දවස් ටිකේ මං කලකිරලා හිටියා. මොකද අපිටත් ගොඩාක් අසනීප වෙලා හිටියපු නිසා මට ගෙදර හිටියෙත් නෑ. අහට මෙහාට මම ගෙදරින් ගිපිට හිටියේ. ඉතින් ඒ නිසා යාලට මොන හරි කරදරයක් වුණාද මොකද්ද උනේ කියලා හිතා ගන්න බෑ. ඉතින් පුදුම විදියට පුදුම වේදනාවක් තියෙන. ඉතින් ඒක කියා ගන්න බෑ. අර මම දරුවෝ දෙන්නෙක් වගේ කට්ටිය හැදුවේ. ඉතින් එයාලගේ ලෝකෙට ගිහිල්ලා සතුටින් ඉන්නවා නම් ඇත්තට මට ඒක ලොකු සතුටක්. ඒත් ඉතින් අර මොකද්ද උනේ කියලා දන්නේ නැති නිසා මගේ හිතට පුදුම වේදනාවක් තියෙන. ඉතින් මං ගොඩාක් දුකින් ඉන්නේ. ඉතින් ඒ කොච්චර කරත් ඉතින් අපිට කෙනෙක් අපි ළඟ රැඳෙන්නේ නැත්නම් අපිව කෙනෙක් දාලා යන්න ඕන නම් ඉතින් අනිවාර්යයෙන් මේක සතෙක් කියලා නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම දාලා යනවා. ඒක තමයි ඉතින් ලෝක ස්වභාවය. ඒ වුණාට ඉතින් ඒකට අපිට අර එකපාරටම හුරු වෙන්න අමාරුනේ. අපිත් එයාලට ආදරය කරලා යාලව අපෙන් ඈත් වෙනකොට ඇත්තටම පුදුම වේදනාවක් තියෙන. ඉතින් මම මේ බන කියනවා කියලා හිතන්න එපා. මට ඇත්තටම වේදනාවයි. ඒ නිසා තමයි මම ඔයාලත් එක්ක ඒ දේ කීවේ. මේක වීඩියෝ එක කරනකොට නම් ඉතින් මගේ කුරුළු පැටියත් මං ගාව හිටියා. ඒ වුණාට ඊට පස්සේ තමයි එයාට මොකක්ද උනේ කියලා මට හිතා ගන්න බැරි වුණේ. ඉතින් පස්සේ මම හෙව්වට හොයාගන්නත් බැරි වුණ නිසා ඉතින් මම වීඩියෝ එකත් අතරමැද්දෙම නවත්තලා දැම්මා. මොකද මට ඒක කරන්නවත් එක්පාරට හිතක් ආවයි නැති නිසා. ඉතින් මං කොහොම හරි මේ කරගත්තු වීඩියෝ කෑලි ටික තමයි අරගෙන ඔයගොල්ලන්ට වීඩියෝ එකක් හදලා ගත්තේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ටත් මට වගේම මේ වගේ දුක හිතිච්ච අවස්ථාවල් අනිවාර්යෙන්ම ඇති. ඔයගොල්ලන්ගේ ළඟින්ම හිටිය කට්ටිය මේ වගේ ඈත් වෙලා ඇති. ඉතින් ඒකේ වේදනාව ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දන්නවා ඇති කියලා මං හිතනවා. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එක මේ වෙනකම් බලන් හිටියට ඇත්තටම ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මං ආයෙමත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්නම්. ඔයගොල්ලෝ පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න.